චාව් සර්බියා. අපි අද යනවා සර්බියාවේ ෆෝන් එකක් ගන්න. මත් එක්ක යනවා තාරක අයියා ඉන්නවා, ලකි අයියා ඉන්නවා. අපි එතනදී හම්බෙමු. අපි ගාඩන් කියන ෂොප් එකට තමයි එන්නේ අද. සාමාන්‍ය ගාඩන් නම් මෙතන බාරනවා. මෙතන යන ගාම මේ Apple එකේ version තමයි මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් 17 Pro Max එක. ඇත්තට මීට වඩා ලංකාවේ මේක ගන්න එක මම හිතනවා මීට වඩා ලාභයි කියලා. මෙහි ගානත් එක්ක බලද්දී මේ පැත්තේ තියෙනවා සිල්වර්මගේ වර්ෂන් ටික. සාමාන්‍යයෙන් ලංකාවත් එක්ක බලද්දී මට මෙහෙම අඩුවට ගන්න හම්බුනේ Redmi Note 15 එක තමයි. අද අපි ඒක තමයි ගන්න යන්නේ. බලමු කොහොම වෙයිද කියලා. මෙන්න මේක තමයි ප්‍රයිස් එක. අපි මේ ගන්න තමයි ෆෝන් එක ගන්න යන්නේ. බලමු ෆෝන් එක ගත්තාම කොහොමද තත්ත්වය කියලා. මේ හැරි තියෙනවා GoPro. සර්බියාවේ සාමාන්‍ය ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගණන් වැඩි. සාමාන්‍ය මේක 12 බ්ලැක් එක මෙන් 70ක් විතර යනවා. සාමාන්‍ය මේ වගේ 3 ගුණයක් එනවා ලංකාවත් එක්ක මෙහා කරද්දී. මෙතන ලැප්ටොප්ස් අපිට බලා ගන්න ඕන. මේ සාමාන්‍යයෙන් ගොඩක්ම මිනිස්සු පාවිච්චි කරන්නේ Honor සහ Redmi තමයි. යන් ජෙනරේෂන් එකේ නම් ගොඩක් කට්ටිය Apple වලට තමයි පාවිච්චි කරන්නේ. මෙතනට බලා ගන්න පුළුවන් ස්මාර්ට් වොච් තියෙනවා. අපි මේ ඉන්නේ ගිගාටන් කියන ෂොප් එකේ. සාමාන්‍යයෙන් සර්බියාවේ හැම shopping mall එකක් ගානම වගේ ගිගාටන් shops තියෙනවා. මෙතන power banks තියෙනවා, cables තියෙනවා. ඉතින් අපිට මේ ටෙලිවිෂන් බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම හිතන විදිහට ලංකාවේ සර්වර්ස් එකේ මෙහි තියෙන ටීවී වල නම් මිල අඩුයි. ස්මාර්ට් ටීවී තියෙනවා. අපි බලමු මේ මෙතන ආර්ථිකාව ලකී අයියා එතන ෆෝන් එක බලනවා. බලමු එයා මොකද කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය හොඳ වගේ ෆෝන් එකක්. මේක zoom එක quality නෝ තියෙනවා. කොහොමද zoom එක? සාමාන්‍ය අතන තියෙන item එක තමයි ලකේ zoom කරේ. සාමාන්‍ය මේකින් එහෙම පේන්නේ නැහැ. ඒත් මේකින් ලකේ කොහොමද ෆෝන් එක කියන්නේ zoom එක? ආයිනේ පට්ට quality එක. ඔයාලට zoom එක පේනවනේ නේ? ඇත්තට මේ ගණන් මේ zoom එක යන එක පේනවනේ. මේ shop එකේ available නැහැ කියලා මේ ෆෝන් එක. මේ පේනවනේ? price එකක් අපිට කිව්වේ නැහැ. කොච්චර දුර තියෙන එකද මේ zoom වෙලා තියෙන්නේ? මෙන්න එතන තමයි ඒක තියෙන්නේ. zoom එක. ඒක ඇවිල්ලා Xiaomi 15 Ultra එක. අපේ තාරකයියදී මේ gimbal ගැන තමයි පොඩ්ඩක් බලන්නේ. එයා තමයි අත්‍තරම මගේ වීඩියෝස් වලට සපෝට් කරන්නේ. තාරකයි මොකක්ද වඩ කියන්න තියෙන්නේ ඔක කියලා. කියන්න තියෙන්නේ වීඩියෝ එකක් ගන්න ඕන මේක ගන්න ඕනේ. අන්න ඒ තමයි තාරකයි උපදේශය. vlog එකක් කරලා අපි බලමු ඉස්සරහට තී වගේ එකක් ගන්න. මේකක් අපි ගමු ඉස්සරහට. අනිවාර්යයෙන්. දැන් පහතින් එකේ
Pa hoćeš da kucam na ovoj drugoj kasi, dobriš? Imam ovde... අපි මෙන්න මේවා කරන දැන් ෆෝන් එක ගත්තේ අපිට මේ ගිගාටන් එළියට යනකොට බාන්න පුළුවන් සැම්සන් එකේ අලුතින් අපු වර්ෂන් එක තියෙනවා මේ අලුතින් එන්න තියෙන්නේ මම ඇත්තට මෙතන ප්‍රයිස් දාලා නැහැ අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු